ඔයාලා දන්නවද? මගේ මුළු ජීවිත කතාවම වෙනස් කරේ පොතකුයි පෑනකුයි කියලා. අද මං කියන්න හදන්නේ මගේ කතාව. මගේ තාත්තා පුංචි සිල්ලර කඩ ව්‍යාපාරිකයෙක්. අම්මත් කරේ තාත්තට උදව් වෙන එක. ඉතින් අපි පොඩි කාලේ අපේ අම්මටයි තාත්තටයි ඕන උනේ අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. කොච්චර අගහිකකම් තිබුණත් අපිට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න. මොකද අපේ අම්මයි තාත්තයි වැඩි ඉගෙනගෙන නැති වුණාට ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ලෝකේ ජය ගන්න, තමන්ගේ දරුවන් මේ ලෝකේ ජය ගන්න නම් ඒගොල්ලන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ කියලා. මට ඉන්නවා අයියලා දෙන්නෙකුයි අක්කෙකුයි. ඉතින් පොඩි කාලේ පාර යන වාහන දැක්කහම මං ඒව තාත්තට පෙන්නුවාම තාත්තා මට කිව්වේ පුතේ අපේ තරමට හිතපන් කියලා. මං ඒ වෙලාවේ මගේ හීන යටපත් කරගෙන මම කල්පනා කරා මම මේ වෙලාවේ මොනවද කරන්න ඕනි කියලා. මගේ අනාගතය වෙනස් කරගන්න, මම ලබා උපන් විදිහ වෙනස් කරගන්න, මගේ පරම්පරාවේ කතාව වෙනස් කරගන්න. අක්කා මේක ටිකක් අමාරුයි නේද? අමාරුයි තමයි. ඒත් අපි එකට කළොත් අපිට පුළුවන්. මගේ අම්මයි තාත්තයි හැම වෙලේම උත්සාහ කරේ අපේ අයියලා දෙන්නටයි අක්කටයි මටයි අපි හැමෝටම හොඳ අධ්‍යාපනයක් දෙන්න. අම්මා හැම වෙලේම කිව්වේ පුතේ හොඳට ඉගෙන ගනින්. ඉගෙනගෙන ජීවිතේ වෙනස් කරගනින්. අපි වගේ දුක් විඳින්න එපා කියලා. මම උපන්ගේ සල්ලිකාරයෙක් නෙවෙයි. ඒ දවස්වල මම කල්පනා කරා මම මොනවද කරන්න ඕන කියලා. මට තිබුණේ පොතකුයි පෑනකුයි විතරයි. ඉතින් මම කල්පනා කරා මම හොඳට ඉගෙන ගත්තොත් මට කවදා හරි දවසක පුළුවන් වෙයි මගේ ජීවිත කතාව වෙනස් කරන්න. මගේ පරම්පරාවේ කතාව වෙනස් කරන්න කියලා. ඒක හින්දා මම හොඳට ඉගෙන ගත්තා. මං විතරක් නෙමෙයි. මගේ අයියලත් අක්කලත් හොඳට ඉගෙන ගත්තා. මගේ අක්කා ගුරුවරියක්. මගේ ලොකු අයියාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපීඨයෙන් සයන්ස් ෆැකල්ටි එකෙන් පාස් අවුට් වුණ කෙනෙක්. එයා මේ වෙනකොට ලොකු ව්‍යාපාරිකයෙක්. මගේ පොඩි අයියා එයාත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉගෙනුම ලබලා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ එයාගේ PhD එක එයාගේ පශ්චාත් උපාධිය නිම කරලා දැන් එහි රැකියාවක නියුතු වෙනවා. ඉතින් පුංචිම කෙනා තමයි පවුලේ මම. අපිට පොඩි කාලේ ඉන්න ගයක් තිබ්බේ නැහැ. අපි හිටියේ තාත්තගේ ඒ පුංචිම කඩේ පිටිපස්සේ. ඒ දවස්වල පෑනකුයි පොතකුයි හීන ගොඩකුයි තියාගෙන මම මගේ අනාගතය වෙනුවෙන් හොඳට ඉගෙන ගත්තා. මම මුලින්ම ඉස්කෝලේ ගියේ නිට්ටඹුව බෞද්ධ මහාවිද්‍යාලයට. ඒකෙන් මම ශිෂ්‍යත්වය සමත් වෙලා මම කුරුණෑගල මලීදේව විද්‍යාලයට ඇතුළත් වුණා. කුරුණෑගල මලීදේව විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට මට ඒ සාමාර්ථ 9ක් ලබා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ උසස් පෙළ ගණිත අංශය තෝරගත්තා. ඒ වෙනකොටත් මට තිබුණේ පොතකුයි පෑනකුයි හීන ගොඩකුයි විතරයි. අපේ තාත්තට තිබුණේ පුංචි තැපැල් 90ක් විතරයි. ඉතින් මට මතකයි පුංචි කාලේ බස්වල තෙරපි ඉස්කෝලේ ගියපු කාලේ, ටියුෂන් පන්ති ගියපු කාලේ. ඉතින් පොතකුයි පෑනකුයි තියාගෙන හීන 1000ක් ඔළුවේ තියාගෙන මම උසස් පෙළ විභාගය ලිව්වා. උසස් පෙළ විභාගයේදී ඒ සාමාර්ථ 3ක් ලබාගෙන මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් මං හිතුවා කවදා හරි දවසක මගේ හීන හැබෑවි කියලා. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා මං දැනන් හිටියේ නෑ. මට මතකයි උදේ ඉඳලා රෑ වෙනකන් දාඩිය පෙරාගෙන අත්වල කරගැට තියාගෙන අපේ තාත්තා කරවල කපපු හැටි. අපේ අම්මා ඒවට කඩේ වැඩවලට උදව් වෙච්ච හැටි. ඉතින් මට ඕනේ උනේ නැහැ උසස් පෙළින් පස්සේ කිසිම වෙලාවක ගෙදර මිනිස්සුන්ට කරදර කරන්න. ඒ නිසා මට ඔය කීයක් හරි හොයාගන්න මං කැම්පස් ඉන්න කාලෙම ටියුෂන් පටන් ගත්තා. ටියුෂන් පටන් ගත්ත කිව්වට මේ මහා ලොකුවට නෙවෙයි. කැම්පස් එකේ මගේ වියදම් හොයාගන්න. මට මතකයි මම බස්වල එල්ලිලා කෝච්චිවල එල්ලිලා කැම්පස් ඉවර වෙලා ඒ ගෙවල් වලට ගිහිල්ලා ළමෙක්ට දෙන්නෙක්ට ඉගෙනුවා. හැබැයි විශේෂම දේ තමයි මම කැම්පස් එකට යන්න ඉන්නකොට තිබුණා මේ සස්නක සංසද කියලා සංවිධානයක්. මේ සංවිධානය ලංකාවේ ඉස්කෝල 10 ගානක නොමිලේ ගණිත සම්මන්ත්‍රණ සංවිධානය කරලා තිබුණා. ඉතින් මගේ ස්වේච්ඡාවෙන් මහ ලොකුවට අතේ තිබුණු සල්ලියක් නැහැ. මම ඔය ටියුෂන් පන්තියක් කරලා ළමෙක්ට උගන්වලා ඔය හම්බෙන රුපියල් 2000න් මම නගරයක් ගානේ ගිහිල්ලා ළමයි 10 ගානකට නොමිලේ ඉගෙනුවා. ඊට පස්සේ කොරෝනා කාලේ DP Education නාලිකාව හරහා ලංකාවේ ළමයි 10 ගානකට මම නොමිලේ ඉගෙනුවා.
ඉතින් මම මෙහෙම උගන්නගෙන යනකොට මට යම් කාරණයක් තේරුණා. මට ඉගැන්වීමේ යම් කුසලතාවයක් ඇති බව මට දැනුණා. ඉතින් මම තීරණය කරා මගේ අනාගතය ඉගැන්වීමත් එක්ක කරගෙන යන්න ඕන කියලා. ඉතින් ළමයි කීප දෙනෙක්ගෙන් පටන් ගත්ත අපේ ඔන්ලයින් ගණිත පන්තිය මේ වෙනකොට ළමයි දහස් ගාණක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මම කල්පනා කරේ පොතකට, පෑනකට, හීනවලට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. මිනිස්සෙක්ගේ ජීවිතය, අනාගතය, ඒ වගේම ලබා උපන් හැටි, පරම්පරාවේ කතාව මේ හැම එකක්ම අධ්‍යාපනයට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මගේ ගොඩක් හීන මම හැබෑ කරගත්තේ නිසි අධ්‍යාපනයේ හින්දා. අධ්‍යාපනය කියලා කියන්නේ ආභරණයක්. ඒ ආභරණය ඔයාලගේ භෞතික ආභරණ වගේ නෙවෙයි. මුතු, මාල, වළඳු, ගෙවල් මේ හැම එකක්ම හොරකම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නැති වෙලා යන්න පුළුවන්. හැබැයි මේ අධ්‍යාපනය කියන ආභරණය කිසිම කෙනෙක්ට කිසිම දවසක ඔයගොල්ලෝගෙන් හොරකම් කරන්න බෑ. ඒ නිසා මේ වටිනාම ආභරණය අරද ගන්න. ඔබේ දරුවන්ටත් පවරන්න. ඉතින් මේ කමෙන්ට් කරන සමහර අයට මේ කියන්නේ මේ කිසිම දෙයක් ඉබේ පහළ වුණ දේවල් නෙමෙයි. අවුරුදු ගණනාවක් මේ අධ්‍යාපනය ලබා ගන්න රැවල් කීයක් නිදි මරලා ඇත්තා. කොච්චර පීඩනයකින් අවුරුදු 20 ගාණක් වැඩ කරලා ඇත්තා. ඒ විතරකුත් නෙවෙයි. අපේ ටියුෂන් පන්ති මේ තත්ත්වයට අපි ගොඩනගන්න. අපි ඒ වෙනුවෙන් කොච්චර කැප වෙන්නේ නැද්ද? දිවා රෑ නොබලා ළමයි වෙනුවෙන් උගන්වලා, ළමයි වෙනුවෙන් නිබන්ධන සකස් කරලා, අපි ඒවා ඒ ළමයින්ගේ ගෙවල් වලට යවලා, අපේ සිස්ටම්ස් හැම එකක්ම අපි ක්‍රමානුකූලව හදාගෙන කරන දෙයක්. ඉතින් මේ කිසිම දෙයක් ඉබේ පහළ වුණු දේවල් නෙවෙයි. අවුරුදු ගණනාවක කැපවීම සහ මහන්සියේ ප්‍රතිඵල පමණයි.